පසුගිය දිනක එක්තරා කාර්යාලයක තරුණියක් හඬා වැටෙමින් සිටිනවා. ඒ වට කරගෙන ඇයගේ මිතුරියන් ඇයව සංසනවා. මේක පොඩ්ඩක් හොයලා බැලුවම ඇය ඉතාමත් දරුණු ලෙස මානසික පීඩනයකට ලක් වෙනවා. ඒ සියදිවි හානි කර ගැනීමට පවා කටයුතු කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියන එක ඇයගේ මේ මිතුරියන් විසින් ප්‍රකාශ කරනවා. මොකද්ද මේ කාරණය? ඇයට හිටියා පෙම්වතෙක්. මේ ප්‍රේම සම්බන්ධතාවය පටන් ගැනීමත් සමග මේ ප්‍රේමවන්තයා කෙරෙහි පවත්න විශ්වාසය, ආදරය අදනම් කරගෙන මේ ප්‍රේමවන්තයා සමග හොටෙල් වලට, ඒ වගේම කාමරවලට, පුද්ගලික ස්ථානවලට පෙන්සු විදීම සඳහා යනවා. ඒ විතරක් නෙවෙයි, මේ විශ්වාසය මත පදනම් කරගෙන සමාජ මාධ්‍ය ජාල, ඉනුම් හරහා ඇගේ ඉතා සංවේදී පුද්ගලික තොරතුරු, ඡායාරූප, වීඩියෝ දර්ශන ඇය විසින් ප්‍රේමවන්තයා සමග හුවමාරු කරනවා. ඒ විශ්වාසය මත. නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ ප්‍රේම සම්බන්ධතාවය බිඳවෙනවා. ඉන් පස්සේ ඇයට මේ විශ්වාසවන්ත ප්‍රේමවන්තයා සම්පූර්ණ වෙනස් චරිතයක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. මේ ප්‍රේමවන්තයා විසින් ඇයගේ ඉතා සංවේදී පුද්ගලික ඡායාරූප, වීඩියෝ දර්ශන, සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින්නත්, ඒ වගේම ඊමේල් පණිවිඩ හරහා ඇය සේවය කරන කාර්යාලයට, ඒ සිටින අනෙකුත් සේවකයන් වෙත, මිතුරියන් වෙත යැවීමට, ඒ තුළ ඇයට අපහාසාත්මක, තර්ජනාත්මක ආකාරයෙන් කටයුතු කිරීමටත් කටයුතු කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ පුද්ගලයා කොතරම් පහත් තත්ත්වයකට වැටලා තියෙනවද කියනවා. ඊටමත්ම අසභ්‍ය වීඩියෝ දර්ශන තිබෙන වෙබ් අඩවි වෙත තමන්ගේ මේ හිටපු ප්‍රේමවන්තියගේ ඡායාරූප, ඇයගේ ජංගම දුරකථන, ඊමේල් ලිපිනයක් වැනි පෞද්ගලික තොරතුරු සමග මුදා හරිමින් ඇය ගණිකාවකගේ තත්ත්වයකට පත් කිරීමට, ඇය ගණිකාවක් ලෙස හුවා දැක්වීමට පවා කටයුතු කරනවා. ඉතින් මේ ලැබුණු තොරතුරු මත ඇතැම් පුද්ගලයන් විසින් මේ තරුණියට දුරකථන ඇමතුම් ලබා දෙමින් අයුතු යෝජනා සිදු කිරීමට පවා කටයුතු කර තිබෙනවා. මේ තත්ත්වය තුළ තරුණියක් ලෙස ඇය නීතිය පිළිබඳව අවබෝධයක් නැති තරුණියක් ලෙස ඇය තීරණය කරනවා සියදිවි හානි කර ගැනීම හැරෙන්න වෙන විකල්පයක් නැහැ. ඇත්තට මේ ඊටමත්ම බොළඳ සහ අනුවණ සිතුවිල්ලක් තමයි. මෙතෙන්දී ඇත්තටම මේ තරුණිය වරදක් කළා තියෙනවා. ඇත්තටම තරුණිය මෙතෙන්දී වරදක් කළා නෑ. ඇය ආදරය කළා තියෙනවා. ඇය විශ්වාස කළා තියෙනවා. ප්‍රේමවන්තයා, මේ හිටපු ප්‍රේමවන්තයා තමයි මේ ඇයගේ පුද්ගලික තොරතුරු, ඇයගේ කැමැත්තකින් තොරව ඇයට අපහාසයක් වන ආකාරයට, ඇයට නින්දාවක් ඇති වන ආකාරයට, ඇයට තර්ජනාත්මක ලෙස මේක සමාජ මාධ්‍ය ජාල හරහා මුදා හරිමින් මාර්ගගත ක්‍රමවේදයන් හරහා ඇයට හිරිහැරය සිදු කිරීම, ඔන්ලයින් හැරස්මන්ට් එකක් සිදු කිරීම මේදී සිදු වෙනවා. ඉතින් මේ සම්බන්ධව අදාළ වන නීතිය දැනගත්තා නම් ඇත්තටම මේ පුද්ගලයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මොකද්ද මේ නීතිය? අපි දන්නවා මේ 2004 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳව නීතියක් හඳුන්වා දුන්නා ඒ පනත මගින්. මේ පනතේ 20 වෙනි වගන්තිය මගින් ඉතාමත්ම පැහැදිලිව මේක අපරාධ වරදක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. එහෙනම් මෙවැනි වරදක් කරන පුද්ගලයෙක්ට වසර 5ක් දක්වා සිර දඬුවම් නියම කරලා දඬුවම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ලක්ෂ 5ක ලංකා මුදලින් රුපියල් ලක්ෂ 5ක දඩයකට යටත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ පුද්ගලයා මේ වරද කරන්නේ දෙවෙනි වතාවට නම් උල්වර කළා එතනින් නතර වෙලා නෑ. නැවතත් කරනවා නම් ඔහුට ලබා දී තිබෙන දඬුවම දෙගුණ කිරීමේ හැකියාවත් මේ පනත මගින් අනාවරණය කරලා තියෙනවා. එහෙම කරන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ වසර 10ක සිට දඬුවමක් නියම කිරීමට ලක්ෂ 10කට පමණ දඩයකට යටත් කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙනම් නීතිය ඉතා පැහැදිලිව අපරාධකාරයාට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.
කිරීමටත් යුක්තිය පසුතැවීමටත් අවශ්‍ය පරිසරය සකස් කරලා දීලා තියෙනවා. ඉතින් එහෙමනම් එවැනි අවස්ථාවකදී තරුණයක් වශයෙන් කළ යුතු දේ වෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියලා විශේෂ ඒකකයක් තියෙනවා. එතනට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඒ වගේම පරිගණක අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන පොලිසියේ විශේෂ ඒකකයක් තියෙනවා. මේ ස්ථාන වෙත ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනවා. මොකද අධිකරණයේදී මේ වරද ඔප්පු කිරීමට යෑමේදී සාක්ෂි අවශ්‍ය වෙනවා. එහෙමනම් මොන වගේ සාක්ෂිද අවශ්‍ය වෙන්නේ? අපි ගැන සාකච්ඡා කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මේ පුද්ගලයා විසින් යම් මාර්ගගත ක්‍රමයකට යම් වෙබ් අඩවියක් කරහා හෝ එහෙම නැත්නම් ඊමේල් පණිවිඩයක් එවලා තිබෙනවා නම් ඔබට පුළුවන් යම් කිසි සාක්ෂි ප්‍රමාණයක් රැස් කරගෙන පොලිසිය වෙත යන්න. එතකොට පොලිස් නිලධාරීන්ටත් ඉතා පහසුයි මෙම කටයුත්ත අධිකරණය වෙත ඉදිරිපත් කරලා වරදකරුවට දඬුවම් කිරීම සඳහා වරද ඔප්පු කිරීම සඳහා. උදාහරණයක් විදිහට ඔබේ ජංගම දුරකථනයට එන පණිවිඩයක් නම් ඔබට ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඡායාරූපයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මේ අදාළ වෙබ් අඩවි වලට ගිහිල්ලා මේ වෙබ් අඩවි වල එක දැක්වෙන ආකාරය ඒක කොහොමද දක්වලා තියෙන්නේ? ඒ කාරණා සම්බන්ධව ඡායාරූප ගැනීමේ හැකියාව තියෙනවා. අපි කියනවා ස්ක්‍රීන්ෂොට්ස් ගන්නවා. මේ මතක තබා ගන්න. ඔබ යම් ආකාරයකින් එවැනි සාක්ෂියක් ඡායාරූපයක් ලබා ගත්තා නම් ඒක ඔබ ලබා ගන්නපු ඒ ප්‍රධාන ඩිවයිස් එක නැත්නම් ජංගම දුරකථනය නම් ඒ ජංගම දුරකථනය ඔබේ කම්පියුටරයකින් ඔබ ඒක ගත්තා නම් ඒ කම්පියුටරය තුල මේ මූලික ඡායාරූපේ ඒ ආකාරයටම තබා ගන්න බව බලා ගන්න ඕනේ. ඒක ඩිලීට් කරන එක සිදු කරන්න හොඳ නැහැ. ඒක ඉරේස් කරලා ඩිලීට් කරලා තිබ්බොත් ඔබ ඒක වෙනත් අපි හිතමු පෙන් ඩ්‍රයිව් එකකට හෝ එහෙම නැත්නම් CD 30කට හෝ ඔබ වෙනම අරගෙන තියෙන එක වෙනම දෙයක්. නමුත් ඒ ඡායාරූපයක් ගත් මුල් උපකරණය සමහර ජංගම දුරකථනය වෙන්න පුළුවන්, කම්පියුටරේ වෙන්න පුළුවන්, ලැප්ටොප් පරිගණකය වෙන්න පුළුවන්, ටැබ් එක වෙන්න පුළුවන්. ඒකේ ඒ මුල් ඡායාරූපේ ආකාරයෙන්ම තබා ගැනීම අවශ්‍ය වෙනවා අධිකරණ ක්‍රියාවලියේදී. ඒක වැදගත් වෙන නිසා. එපමණ මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නොත් කලබල වෙන්න එපා. මූලික වශයෙන් ඔබ සාක්ෂි රැස් කරගන්න. ඒ වගේම ඔබේ වටපිටාවේ ඉන්න අය වෙත එමතරතුරු මුදා හැරලා තියෙනවා නම් ඔවුන්ට කතා කරලා ඔවුන්ගේත් සහයෝගය ලබා ගන්න. ඒ සාක්ෂි ටික එක්රැස් කරගෙන යන්න පොලිසියට පැමිණිල්ලක් දාන්න. අධිකරණමය වශයෙන් මෙවැනි වැරදි කරන පුද්ගලයන්ට හොඳ පාඩමක් නීතිමය වශයෙන් ලබා දෙන්න කටයුතු කරන්න. මේ වගේ එදිනදා දෛනික ජීවිතයට ඔබට වැදගත් තොරතුරු තවත් දැන ගැනීමට අවශ්‍යතාවය තිබෙනවා නම් අපේ නීතිය පිහිට YouTube channel එක subscribe කරන්න. මමත් මේ ස්තුතියි.